අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ හදවත වගේ තියෙන හරිම සුවිශේෂී තැනක් ශ්‍රීපාද ස්ථානය ගැන. මේක නිකම්ම නිකං කන්දක් නෙවෙයි. මේක කියන්නේ විවිධ ආගම් එකට එකතු වෙන ගැඹුරු ඉතිහාසයක් තියෙන පුදුමාකාර ස්වභාව සෞන්දර්යයක් තියෙන පූජනීය භූමියක්. ඔව් අපිට ලැබිලා තියෙන මූලාශ්‍රතික බැලුවම පේනවා මේකේ භූගෝලීය පිහිටීමේ ඉඳලා ඓතිහාසික කතාව විවිධ ආගමික විශ්වාස ඒ වගේම වන්දනා ගමන හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර දක්වා කොයිතරම් පොහොසත් තොරතුරු සම්භාරයක් තියෙනවද කියලා. ඉතින් අද අපේ අරමුණ මේ තොරතුරු ගොඩේ ගැඹුරටම කිමිදිලා ශ්‍රීපාද ස්ථානයේ සැඟවුණු කතාව එළියට ගන්න එක. ඇයි මේ කන්ද මෙච්චර වැදගත්? එකම තැනකට විවිධ ආගම් කොහොමද වගේ ගරු කරන්නේ? ඒ වන්දනා ගමනේ අත්දැකීම ඇත්තටම මොන වගේද? හරි, අපි මේ ගමන පටන් ගමු. මුලින්ම අපි මේ කන්දේ පිහිටීම ගැන කතා කරමු. මොකද ඒකෙත් පුදුම විශේෂත්වයක් තියෙනවා. ශ්‍රීපාද ස්ථානය කියන්නේ මීටර් 2243ක්. ඒ කියන්නේ අඩි 7300කට වඩා උස කේතුකාකාර හැඩයක් තියෙන කන්දක්. පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ රටේ මධ්‍යම කඳුකරේ හුදකලාව ඉහළට නැගපු කන්දක් වීම. ඒක නිසා තමයි ඈතට උනත් මේකේ හැඩය හරිම පැහැදිලිව පේන්නේ. ඒක ඇත්ත. හැබැයි මීට වඩා වැදගත් භූගෝලීය කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ජීවනාලිය වගේ වෙන ප්‍රධාන ගංගා 4ක්. මහවැලි, කැලණි, වලවේ සහ කළුගඟ. මේ 4ම ආරම්භ වෙන්නේ මේ සමනල අඩවියෙන්. ඒ කියන්නේ මේක අපේ රටේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක්. හරියටම. ඒක නම් ඇත්තටම පුදුමයි. ඒ කියන්නේ මේ කන්ද ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් වගේම අපේ රටේ පාරිසරික සමතුලිතතාවයේත් මධ්‍යස්ථානයක් කියන එක නේද? හරියටම. ඒ නිසාම තමයි මේ වටේ තියෙන විශාල වන රක්ෂිතය 1940 දී අභය භූමියක් විදියට නම් කරන්නේ. මේකේ අලි, කුටි, වලසුන් වගේ සත්තු විතරක් නෙවෙයි ලංකාවටම ආවේනික. ඒ කියන්නේ ඒකදේශික ජීව විශේෂ ගොඩක් ජීවත් වෙනවා. ඉතින් මේක පූජනීය භූමියක් වගේම ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයක්. ඔව්, හරි. දැන් අපි යමු මේ හැම දෙයකම මූලිකම හේතුවට. කන්ද මුදුනේ තියෙන අඩි 6කට ආසන්න පාෂාණමය සටහන. මේ එකම සටහනකට විවිධ ආගම් කොහොමද තමන්ගේ කියලා අර්ථකථනයක් දෙන්නේ. මෙතන තමයි කතාවේ පුදුමම තැන. ඔව්, මේක තමයි මේ ස්ථානයේ තියෙන ලොකුම හාස්කම. එකම සංකේතයක් ඒත් ඒ දිහා බලන කෝණය අනුව අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. බෞද්ධයන්ගේ විශ්වාසය තමයි බුදුන් වහන්සේ තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් තමන්ගේ වම්ශ්‍රී පතුල මෙතන සටහන් කළා කියන එක. අපේ මූලාශ්‍රවල කියවෙන විදිහට මේ පාද ලාංඡනය, ස්වස්තිකය, පුන්කලස වගේ මංගල ලක්ෂණ 108කින් යුක්තයි කියලා සැලකනවා. ඒකම හරිම ගැඹුරු අර්ථකථනයක්. එතකොට Hindu බැතිමතුන් විශ්වාස කරන්නේ මේ ශිව දෙවියන්ගේ පාසටහන කියලා. එනිසා ඔවුන් මේ කන්දට කියන්නේ ශිවන් ඔලි පාදම් නැත්නම් ශිව දෙවියන්ගේ ආලෝකමත් පාදය කියලායි. ඔවුන්ගේ විශ්වාසයට අනුව ශිව දෙවියන් විශ්වය පුරා නටනකොට මේ පාසටහන මෙතන තැන්පත් වුණා කියලායි කියවෙන්නේ. එකම ස්ථානයක්, එකම පාසටහනක්, ඒත් ආගම් දෙකක් ඒක තමන්ගේ කියලා වැළඳ ගන්නවා. මේක හරිම පුදුම සහගත දෙයක්. වෙනත් තැන්වල ආගමික ගැටුම් ඇති වෙද්දී ශ්‍රීපාදේ කියන්නේ සහජීවනයේ සංකේතයක් වගේ. සිරිපද සිඹ සිඹ උදායිරක් පායි සැනසිලි සුවදෙන නවමල් සුවඳින් දැහැමිදයක් පිබිදේ දැහැමිදයක් පිබිදේ සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදායිරක්
වැඩන බල නොතකන හෙළද සුදු බුදු රැස පැතිරේ සමමෙත් කරුණා බුදුබණ පදයත සිහිලෙන් රට සැනහේ සිහිලෙන් රට සැනහේ කතාව එතනින් ඉවර වෙන්නෙත් නැහැ. ඉස්ලාම් සහ සමහර කිතුණු බැතිමතුන්ගේ පරම්පරාගත විශ්වාසයක් තියෙනවා දෙවියන් විසින් පාරාදීසයෙන් පිටුහල් කරපු ඇඩම් මුලින්ම පාය තිබ්බේ මෙතන කියලා. ඒකයි ඇඩම්ස් පී කියන්නේ. ඔව්. ඒ නිසා මේක ආදම්ගේ පාසටහන විදියට වුන් සලකනවා. බටහිර ලෝකයේ මේ කන්දට ඇඩම්ස් පීක් කියලා කියන්න පටන් ගත්තේත් ওই විශ්වාසයත් එක්ක තමයි. එතකොට මේ කන්දට තියෙන අනිත් නම් සමනල කන්ද, සමන්ත කූට ඒවටත් මේ වගේම රසවත් කතා ඇති. ඔව්. සමනල කන්ද කියන නම හැදෙන්න හේතුව විදිහට එක ජනප්‍රවාදයක කියවෙන්නේ වන්දනා සමයේ පටන් ගන්නකොට සමනල්ලු විශාල වශයෙන් මේ කන්ද දිහාවට සංක්‍රමණය වෙනවා කියන එක. ඒක හරියට ඒ සත්තුත් වන්දනාව යන වගේ දර්ශනයක් නේද? ඒ වගේ දෙයක්. අනිත් නම සමන්ත කූට. ඒකේ තේරුම සමන් දෙවියන්ගේ කන්ද කියන එක. සුමන සමන් දෙවියන් මේ ප්‍රදේශයේ අධිපතියා කියන විශ්වාසයත් එක්ක තමයි මේ නම හැදිලා තියෙන්නේ. හරි. මේ විශ්වාසයන්ගේ ඉතිහාසය කොච්චර පරණද? මේ වන්දනාව කවදා ඉඳන්ද පටන් ගත්තේ? මූලාශ්‍රවලින් අපිට ඒ ගැන මොනවද හොයාගන්න පුරුවන්ද? මේ ස්ථානයට තියෙන ගෞරවය හිතාගන්න බැරි තරම් පරණයි. අපිට තියෙන මූලාශ්‍ර අනුව ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ලියුණු දීපවංශයේ පවා මේ කන්ද සමන්තකූට කියලා හඳුන්වලා තියෙනවා. හැබැයි ඊටත් කලින් ඉඳන් තිබ්බ විශ්වාසයකුත් තියෙනවා. ඒක පුරාවෘත්තයක්. ක්‍රිස්තු පූර්ව 1 වෙනි සියවසේ රජකම් කරපු වළගම්බා රජතුමා සොලි ආක්‍රමණ වලින් බේරෙන්න අවුරුදු 14ක් විතර කැලෑවේ හැංගිලා ඉන්නකොට දවසක් මුවෙක් පස්සේ පන්නගෙන යද්දි තමයිලු අහම්බෙන් මේ ස්ථානේ හොයාගෙන තියෙන්නේ. ඒක තමයි මුල්ම රාජකීය සම්බන්ධය කියලා කියන්නේ. හැබැයි ඒක පුරාවෘත්තයක්නේ. ඊට වඩා පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවද? අනිවාර්යයෙන්ම අපිට හමුවන පැරණිම සහ විශ්වාසවන්තම පුරාවිද්‍යාත්මක සාක්ෂිය තමයි පළවෙනි විජයබාහු රජතුමා පිහිටවපු සෙල්ලිපි. විජයබාහු රජතුමා. ඔව්. ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවසේදී එතුමා අඹගමුවේ සහ ගීලිමලේ පිහිටවපු සෙල්ලිපිවල ශ්‍රීපාද වන්දනාවට එන බැතිමතුන්ගේ පහසුකම් සලසපු විදිය ගැන ඒ අයට දම්සල් පවටවන්න ගම්බිම් පූජා කරපු විදිය ගැන පැහැදිලිවම ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දිත් මේක හොඳට සංවිධානය වෙච්ච වන්දනා ගමනක් වෙලා තිබිලා තියෙන රජවරුන්ගේ අනුග්‍රහයත් එක්කම. හරියටම ඊට පස්සේ එන මහා පරාක්‍රම බාහු, නිශ්ශංක මල්ල, දඹදිනේ රජ කරපු දෙවන පරාක්‍රම බාහු වගේ රජවරුත් මේ ස්ථානය දියුණු කරන්න, පඩිපෙළවල් හදන්න, පාලම් හදන්න, ගිමන්හල් හදන්න විශාල මෙහෙයක් කරලා තියෙනවා. දෙවන පරාක්‍රම බාහු රජතුමා ශ්‍රීපාදස්ථානයට යන මාර්ග කරවලා පින්කම් කරපු විදිහ ගැන අපේ ඉතිහාස පොත්වල ලොකුවටම සඳහන් වෙනවා. මට හිතෙන විදිහෙන් ලංකාවේ රජවරු විතරක් නෙවෙයි පිටරටින් ආපු දේශ ගවේෂකයොත් මේ කන්ද ගැන ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා. එයාලගේ වාර්තාවල මේක මොනවද කියවෙන්නේ? ඒක හරිම වැදගත් කොටසක්. මොකද මේ වාර්තා අපිට පිටස්තර ඇසකින් මේ ස්ථානය දිහා බලන්න අවස්ථාවක් දෙනවා. අරාබි ජාතික දේශ ගවේෂකයෙක් වන ඉබන් බතූතා. ඉබන් බතූතා. ඔව්. එයා කියනවා කන්ද නගින්න යකඩ දම්වැල් සහ ලී වලින් හදපු අඩිපෙළවල් තිබුණා කියලා. යකඩ දම්වැල් 14 වෙනි සියවසේ. ඒ කියන්නේ ඒ කාලෙ වෙද්දිත් මේක සැහෙන දියුණු සංවිධානාත්මක වන්දනා මාර්ගයක් වෙලා තිබුණා කියන එක නේද? ඒක හිතා ගන්නත් අමාරුයි. හරියටම. ඒකෙන් අපිට තේරෙනවා මේක නිකම්ම කැලේ මැදින් යන අඩිපාරක් නෙවෙයි රාජ්‍ය අනුග්‍රහය ලැබපු නඩත්තු කරපු පූජනීය මාර්ගයක් කියලා. ශ්‍රීපාද වන්දනා සමය පටන් ගන්නේ උඳුවක් පෝයෙන්, ඒ කියන්නේ දෙසැම්බර් මාසෙදී. ඒක ඉවර වෙන්නේ වෙසක් පෝයෙන් මේ මාසෙදී. අයි මේ මාස ටිකම තෝරගෙන තියෙන්නේ විශේෂ හේතුවක් තියෙනවද? ප්‍රධානම හේතුව කාලගුණය. අපේ මුලාශ්‍රවල තියෙන විදිහට අවුරුද්දේ අලිත් කාලවලදී විශේෂයෙන් නිරිතදිග මෝසම් මැසි කාලෙදී මේ ප්‍රදේශයේ අධික වර්ෂාවක් ලැබෙනවා. සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000ක් විතර වෙනවා. ඒ කාලෙට තද සුළං ඝන මීදුම නිසා කන්ද නගින එක හරිම අනතුරුදායකයි. ඒ නිසා දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකන් තියෙන වියලි කාලගුණය තමයි මේ ගමනට වඩාත්ම සුදුසු. අපි දැන් හිතමු කවුරු හරි මේ වන්දනාව යනවා කියලා. ඒ ගමන හා බැඳුණු විශේෂ චාරිත්‍ර මොනවද? මම අහලා තියෙනවා කෝඩුකාරයා කියලා කෙනෙක් ගැන. ඔව්, පළවෙනි වතාවට ශ්‍රීපාදේ වඳින්න යන කෙනාට තමයි කෝඩුකාරයා කියලා කියන්නේ. යාලට විශේෂ ගෞරවයක් තියෙනවා. ගමන පටන් ගන්නකොටම හැමෝම කරන චාරිත්‍රයක් තමයි පාරිත්‍රි හමු වෙන
සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙන එක. සීත ගංගුල. ඕ ඒකෙන් සංකේතවත් කරන්නේ ශාරීරිකව වගේම මානසිකවත් මේ පූජනීය ගමනට සූදානම් වෙනවා කියන එක. මේ චාරිත්‍ර දිහා බලද්දී සීත ගඟුලෙන් නාන එක, ඊළඟට එන ඉන්දිකටු පානේ නූල් තියෙන එක මේ හැම දෙකින්ම කරන්නේ Tamanගේ එදිනෙදා ජීවිතයෙන් මිදිලා මේ ගමනට සම්පූර්ණයෙන්ම කැප වෙනවා කියන එක වගේ නේද? හරියටම. ඉන්දිකටු පානේදී ඉන්දිකටුවේ නූලු ඉරඳවලා යන චාරිත්‍රයත් ඒ වගේ තමයි. එක ජනප්‍රවාදයක කියවෙන්නේ බුදුන් වහන්සේගේ සිවුර ඉරුණු තැනක් මසාගත්තේ මෙතනදී කියලා සිහිපත් කරන්න තමයිලු මේ චාරිත්‍රය කරන්නේ. අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් පුරාණ මිනිස්සුන්ට තිබුණු තාක්ෂණයෙන් මෙහෙම නිර්වද්‍ය ජ්‍යාමිතික සැකැස්මක් නිර්මාණය කරන්න එයාලා කොච්චර උත්සාහයක් දරන්නේ නැද්ද? මේ ගැන හිතනකොට අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. පූජනීය භූගෝලය, ජීවේ දෙන ජලය සහ දිව්‍යමය බලය අතර යාලා දැකපු ඒ ගැඹුරු සංකේතාත්මක සම්බන්ධය ඇත්තටම මොකක් වෙන්නේ නැද්ද?